මේ සිද්ධිය තේරුණා කියලා හිතනවා. මොකද්ද මෙතන කිව්වේ? ස්කන්ධ ටිකක් තියෙනකොට වස්තුන් වෙන වෙනම තියෙන මෙහෙම සිග්මා දාලා එකතු කරන්න පුළුවන්. ඔක්කොම එකට ඇලිලා වගේ නම් ස්කන්ධ ටික තියෙන්නේ. මේ අනුකරණයේ ලකුණ පාවිච්චි කරලා අර එකතුව පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අර ඕගොල්ලෝ හෙව්වා අර අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම සූත්‍රය. මට ගුරුත්ව කේන්ද්‍ර හොයන්න පාවිච්චි කර සූත්‍රය මොකක්ද කියන්නේ? x බා සිග්මා mi කියලානේ. හරි. කොහොමනේ අපි මතකද වගුව දාලා නිකන් ওই පූර්ණ දෙකක් වගේනේ තියෙන්නේ. හරි. ඔක තේරෙනවා. මම ඔතනින් x බා කියන උක්ත කරන්න. බලන්න. සිග්මා m. මොකනේ මේ? ඔව් ඔය මොන වෙලාවකටද? මොන වෙලාවකටද කියන්නේ ඔය වස්තු ටික ඒ කියන්නේ අර මම කලින් කතා කරා වගේ විවික්ත වෙලාවට. විවික්ත කියන්නේ මෙහෙම වෙන් වෙලා තියෙන වෙලාව. හිතලා බලන්න කොහොමද වස්තු ටික තිබ්බේ කියලා. අපි මෙහෙම x අක්ෂය y අක්ෂය ඇඳගෙන වස්තු විවික්තවනේ තියෙන්නේ. මෙහෙම තියෙනවා මෙහෙම. මේ කෑලි දෙක වෙනම කඩලා ගන්න පුළුවන්. එම් කොයි වෙලාවටද? විවික්ත වෙලාවට. එහෙනම් සන්තතික වෙලාවට හිතලා කියන්නේ මොකද්ද කියලා. සන්තතික වෙලාවට අපි x වාග්යන එක ගන්න. සිග්ම ලකුණ දාන්නේ විවික්ත වෙලාවට. සන්තතික වෙලාවට දාන්නේ මොකද්ද? මොකෙන් සලකුණ. මොකද දාන්නේ මේ පදේ කියන්නේ නොටේෂන් දාන්නේ අපි අනුකලන ලකුණ. හරිද? xi mi අනුකල m. ඕනනම් අපි දේටියට rmr කියලා දාමු. i කියලා දැම්මත් කවන්නේ නැහැ. ඒකේ පුරුදු වෙන්න. කවන්නේ. මෙතන අපි xrmr කියලා දාමු. හ්ම්. වැඩි තේරෙනවා. තේරෙන දෙයක් නෑ දාගන්න. විවිධ වෙලාවට සංකේතික වෙලා. එතකොට එකම වෙනස මොකද්ද? මේ r ගැන හිතන්න එපා. ඉතින් අනිත් වගේම තමයි r කියන්නේ තකුරා. වෙනස මොකද්ද? සිග්මා දානවා විවිධ වෙලාවට අනුකරණ ලකුණු දාන සංකේතික වෙලාවට. තාම ලොකු අයිඩියා ගන්න අපි බලමු. එතකොට මෙතන ස්කන්ධය කොහොමද ගත්තේ? සංකේතික වෙලාවට ස්කන්ධය කියන එක ගත්තේ අනුකල mr. මේ mr කියන්නේ කවුද? මේ mr කියන්නේ මම අර දණ්ඩේ උදාහරණ පැහැදිලි කරන්නම්. මෙහෙම දණ්ඩක් තියෙනවා නම් දැන් මට දණ්ඩේ මුළු ස්කන්ධෙනේ ඕනේ. දැන් මට දණ්ඩේ මුළු ස්කන්ධයයි ඕනේ. ඔයා හිතන්නේ ඔයාට ඕනේ මොකක් හරි පෙට්ටි දෙකක ස්කන්ධය කියලා. එතකොට ඔයාට මේ පෙට්ටි ස්කන්ධය මොකක් හරි වස්තු දෙකක් නම් වස්තු දෙකේ ස්කන්ධ එකතු කරගන්න පුළුවන්. දැන් මේ වගේ වෙලාවට දැන් කියන්නකෝ මේ දණ්ඩ තරහා දිලා දාන්න කියලා. එහෙම නෙවෙයි. අංශු වලින් මේක හැදිලා තියෙන්නේ. දැන් මට අංශු ගලවන්න බෑනේ. ඒකට මම කරන්නේ සාධාරණ අංශුක ස්කන්ධය හොයන. සාධාරණ අංශුවක් තමයි මේ MR කියන්නේ. එහෙම සාධාරණ අංශුක ස්කන්ධය හොයලා ඒ අංශු ටික එකතු කරන එක තමයි MR දාලා අනුකලනේ දාන්නේ. එතකොට මෙතනට අනුකලනය වෙනකොට සිග්මා දාන්න බෑ. හේතුව අංශු එකිනෙකට ඇලවිලා තියෙන්නේ. එක්කාවත් ගලවන්න බෑ. ඒකට MR කියන්නේ කවුද? සාධාරණ අංශුක ස්කන්ධය. අයිකෝක දාගන්න. හරි.
මෙතන තව දෙයක් තියෙන මොකද්ද? MR කියන එක තේරෙනවා. මේ XR කියන්නේ කවුද? මේක හරියන්නේ මේක ගැන කතා කරන්න දෙයක් නැහැ. XI MI කියන්නේ කවුද කියලා දාන්න. පොඩ්ඩක් මතක් කරමු මේ XI කියන්නේ මොකද්ද කියලා. දැන් අපි වගු වෙනදානේ මේක. ප්‍රවේණු මේ වගු වෙනදලා අපි මොකද්ද කරේ? මෙතන ස්කන්ධය මෙතන නේද දැන් මේ y අක්ෂයේ සිට දුර කියන්නේ. ඒ පිටත මොකක්ද කියන්නේ දුර කියන එක. එතකොට මෙන්න මේක තමයි MI කියන එක උනේ. මේකනේ XI කියන එක උනේ. අර දුරටනේ. y අක්ෂේ නම් මොන දුරද? y අක්ෂේ නම් තියෙන වෘත්ත කේන්ද්‍රයට තියෙන දුරනේ. හරි. දැන් මෙතන එතකොට මෙතන XR කියන්නේ මෙතන XR කියන්නේ ඒ වෘත්ත කේන්ද්‍රයට තියෙන දුර තමයි. මෙතන මොකක් හරි වස්තුවේ වෘත්ත කේන්ද්‍රයට තියෙන දුර තමයි මෙතන xi කියන්නේ. හැබැයි දැන් අපි වස්තුවක් නෙමෙයි මෙතන මේ අනුකලනයේදී සලකන්නේ. අනුකලනයේදී සලකන්නේ මොකක් හරි පොඩි අංශුවක්. එතකොට මෙතන xr කියන්නේ අර ඔයා තෝරගත්ත අංශුව තියෙනවනේ. දැන් මේකට කියන අංශු මාත්‍රය කියලා කියන්නේ මේකට. අංශු මාත්‍රය. ඒවත් බලහන් දාගන්න. අංශු මාත්‍රය. එතකොට මෙතන XR කියන්නේ ඔන්න ඔය තෝරාගත්ත අංශු මාත්‍රයේ විරුද්ධ කේන්ද්‍රයට ඇති දුර. XR කියන්නේ තෝරාගත් අංශු මාත්‍රයේ විරුද්ධ කේන්ද්‍රයට ඇති දුර. පටලවා ගන්න එපා මොන දුරද XR කියන්නේ තෝරාගත්ත අංශු මාත්‍රයේ විරුද්ධ කේන්ද්‍රයට ඇති දුර. තාම මේ මොකද්ද කියන්නේ කියන ලොකු අදහසක් නැහැ උනාට අර දල අදහසක් කියාගන්න දැන් ඉස්සරහට තමයි මේක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා තේරෙන්නේ. මේකත් දාගන්න. හරි. කියන්න පළවෙනි එක නම් මේ ඒකාකාර දණ්ඩක වෘත්ත කේන්ද්‍රය. පළවෙනි එක ඒකාකාර දණ්ඩක වෘත්ත කේන්ද්‍රය. මේ දණ්ඩ ඇඳගමු. දැන් මෙහෙමයි. මේ දණ්ඩට දැන් දණ්ඩක අපි සලකන්නේ දුර විතරයි. ඒ කියන්නේ මෙතන පළල සලකන්නේ නැහැ. ඒකට මේ පළලක් ඇඳලා තියෙන්නේ. පිටිපල්ල ඇටි වෙයි නැත්නම් දණ්ඩ අදින්නේ මේ විරක් වගේ. මේ තේන්නේ ඇඳලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් දණ්ඩක් කියවම සලකන්නේ දීක ගැන විතරයි. එතකොට දැන් අපි හිතමු දිග දෙකක් හේවිච්ච දණ්ඩක් කියලා. හරි. දැන් මම හොයන්න ඕනේ මොකද්ද? මේ ඒකාකාර දණ්ඩක් දිග දෙකයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා. දැන් ඔයා මේක දන්නවද? කියන්නේ ඔය වගේ දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා? ඔව් කටපාඩම් කරලා තියෙන කොහෙද? හරි මැදි. ඒක අපි කටපාඩම් කරලා තියෙනවා. දැන් අද තමයි සාධනය කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. මුලින්ම අපි කරන්න ඕන වැඩක් තමයි මේ දණ්ඩ හැදිලා තියෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මේ දණ්ඩ හැදිලා තියෙන්නේ කොහොමද? අර අතර ගොත් අපි
මුලින් අංශු මාත්‍රය තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දණ්ඩ සාධාරණව හැදිලා තියෙන්නේ කොහොමද? ඒක නිකන් සරල දෙයක්. නිකන් මම මෙහෙම අංශු මාත්‍රයක් තෝරගන්න. තාම නිකන් තේරෙන තව උදා ඉස්සරහට කරගෙන යනකොට මේ මොකද්ද කියලා තේරෙයි. ඒ කියන්නේ දණ්ඩ හැදිලා තියෙනවා චුක්ති චුක්ති මෙහෙම කෑලි වලින් නේද? දැන් මේත් ලොකු වැඩි ඉතින්. ඒකට චුක්ති මේ චුක්ති කෑලි ගොඩකින් නේද මේ දණ්ඩම හැදිලා තියෙන්නේ. ඒකවල මම අංශු මාත්‍ර විදිහට මෙන්න මෙහෙම අපි ඒකට කියනවා dx x දුරකින් නැති x දුරකින් තියෙන dx දිග සුක්ති කැලලක් නම් සලකනවා. x දුරකින් තියෙන x කියන්නේ සාමාන්‍ය x දුරක්. dx කියන්නේ d කියන අර ඉතා කුඩා කියන වගේ අදහසක්. ඉතා කුඩා දිගක් තමයි සලකනවා. එතකොට මෙන්න මෙහෙම අංශු ගොඩකින් තමයි මේ දණ්ඩ හැදිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න මේ මෙන්න මේ කැලේ තමයි වගේ අංශු මාත්‍රය වෙන්නේ. හරිද? ඒ අදහස තේරුම්. දැන් දාගන්න පොඩ්ඩක් මේ කියන එක තේරුම් ගන්න බලන්න අපි බලමු ඉස්සරහ කොහොමද වෙන්නේ. හරි. මොකක්ද අපේ සූත්‍රය? අනුකලන සූත්‍රය මොකක්ද? x bar xrmr අනුකල එන්නේ. ඔය ටිකනේ. එතකොට මේකෙන් දාලා මේ x bar කියන එක හොයන්න. x bar කියන්නේ කවුද? මේ අදාළ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය. මම මොනවද දැනගන්න ඕනේ? මේ xr කියන එක දැනගන්න ඕනේ. හරි. දැන් ආයෙත් මතක් කරන්න කවුද xr කියන්නේ කියලා? මම කලින් කිව්වා. xr කියන්නේ තෝරාගත්ත අංශු මාත්‍රයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. හරිද? තෝරාගත්ත අංශු මාත්‍රයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. අපි කොහොමද අංශු මාත්‍රය තෝරාගත්තේ? x දුරකින් තියෙන dx ඝනකම පොඩි dx දිගක් තියෙන පොඩි අංශුවක්. ඇයි මේ x දුරක් කියලා ගත්තේ? x කියලා ගත්තේ නිකන් සාධාරණ බව පෙන්වන්න. x දුරකින් තියෙන එකක් මම ගත්තේ නැත්තම්. ඔයාලට a දුරකින් තියෙන කියලා ගන්න බෑ. x දුර කියලා ගත්තේ සාධාරණ බව පෙන්වන්න. අර ඒ ප්‍රශ්න තියාගෙන මොනවා හරි කියනවා නම් දාන්න. ඒක එහෙම ගත්තේ කියන්නේ. හරි. දැන් එතකොට xr කියන්නේ කවුද? අංශු මාත්‍රයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන දුර. විතර කියන්නේ. ගුරුත්ව කේන්ද්‍රය තියෙන දැන් අංශු මාත්‍ර කියන්නේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන කොහෙද? එයාගේ පරිමැද වගේනේ. ඒකට දැන් මේක ඉතා පොඩි එකක් ඉඳලා එයාගේ හරිමැදක් කියලා එකක් හොයන්න නැහැ. මෙයාගේ හරිමැදක් කියලා එකක් නැහැ. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය දුර වෙන්නේ x කියන එක තමයි. දැන් කාටද හිතන්න පුළුවන් එහෙනම් x දන මෙයාගෙනුත් භාගයක් වගේ කියලා. dx කින් භාගයක්. මේක වැදගත් නෑ. ඇයි? මේක ඉතා පොඩි දුරක් නේ. මේක නොසලකිය හැකි තරම් කුඩායි. එතකොට මේ xr කියන්නේ ඇත්තටම x කියන දුර තමයි. කොහොමද තේරෙනවද? මුලින් බලන්න xr කියන්නේ කවුද? ඒකට අනුව මේක නම් ගැලපෙන්නේ x කියන එක. හරි. ඊට පස්සේ mr. mr කියන්නේ කවුද? mr කියන්නේ මෙන්න මේ තෝරාගත්ත අංශු මාත්‍රයේ ස්කන්ධය. තෝරාගත්ත අංශු මාත්‍රයේ ස්කන්ධය. දැන් මේක ස්කන්ධ මේකට තියෙන දිගක් විතරයි. ඒක දිග මොකද්ද? dx. එහෙනම් මම ගුණ කරන්නේ කාගෙන්ද? ඒකක දිගක ස්කන්ධය. එහෙනම් අපි ඔයාලට ගන්න වෙනවා ඒකක දිගක ස්කන්ධය ඒකක දිගක ස්කන්ධය සමානයි රෝ කියලා. එතකොට මේකේ මේ අපි තෝරාගත්ත අංශු මාත්‍රයේ ස්කන්ධය මොකද්ද වෙන්නේ? dx ගුණ කරන්න වෙනවා රෝග. ගුණ කිව්ව රෝග. හරි. ඔන්න ওই ටික විතරයි අපිට මේ අනුකලනය ගැන හොයාගන්න ඕන වෙන්නේ. තව පොඩි දෙයක් තියෙනවා ඒක මම කියන්නම්. හරි. දැන් දාමු. මොකද්ද? xr කියන්නේ xමයි. mr කියන්නේ dx රෝ මම රෝ මුලින් දාලා ලියනවා. රෝ dx.
යට අනුකල එන්මාර්. එතනක් තියෙන රෝඩිය. එතකොට දැන් මේ රෝ කියන්නේ දැන් මේ අනුකලනේ පොඩි දෙයක් නෙදී. දැන් මේ රෝ කියන්නේ මොකද්ද? රෝ කියන්නේ නියතයක් කියලා පිළිගන්නවාද? ඇයි? ඒකක දිග ස්කන්ධ කියන්නේ මොකක් හරි නියත අගයක්. එතකොට අනුකලනයක් තියෙන තැනක නියතයක් පිටර ගන්න පුළුවන්. මේක අනුකලනේ පාඩමේ ඉගෙන ගන්න දෙයක්. මේ දෙකෙන්ම රෝ පිටර ගන්න. එතන තියෙන x dv. මෙතනින් රෝ පිටර ගන්න. මෙතන තියෙන dv. රෝට රෝ කැපිලා යනවා. උත්තරේ මොකක්ද එන්නේ? අනුකල x dx අනුකල d. කොහොමද? හරි. දැන් තව පොඩි දෙයක් ඕන වෙනවා. මොකක්ද දන්නවද? මේ වස්තුව හදනකොට මෙන්න මේ අංශු මාත්‍රය මම තෝරගත්තේ. අංශු මාත්‍රය කියන්නේ මොකද්ද? නිකන් අර වස්තුවම නියෝජනය වෙන පරිදි ගත්ත නිකන් සාධාරණ පුද්ගලයෙක්. කියන්නේ නායකෙක් වගේ කෙනෙක්. එයාගෙන් තමයි අර එයාව පැතිරිලා තමයි මේ වස්තුව හැදෙන්නේ. එයා මෙහෙම ඉන්නවා එයාව නිකන් දිගට පැතිරිලා තමයි මේ ඔය කියන දණ්ඩ හැදෙන්නේ. එතකොට තේරුම් ගන්න ඔය දණ්ඩ හැදිලා තියෙන්නේ එයාව කොතන ඉඳන් කොතනට පැතිරිලාද? මෙයා x කියන්නේ හැන්ඩල් කරන්නේ. x දුරකින් මෙයා තියෙන්නේ. ඒතකොට x කියන එක කොතන ඉඳන් කොතනට ගිහිල්ලාද දණ්ඩ හැදෙන්නේ. හිතලා කියන්න බලන්න. අවුලක් නැහැ නේ වහිනවා කියන්නේ. හරි. පල්ලෙන් ඉන්න බලන්න මොකක් හරි අවුලක් තියෙනවා කියන්න. අදරම කරනවා වගේ නම් නැත්තම් කරමු. හිතලා කියන්න පුළුවන්ද මේ දණ්ඩ හැදිලා තියෙන අංශු මාත්‍රය කොතන ඉඳන් කොතනට පැතිරිලාද? ඒක -x කියන. උදව්වක් කරන්න x සමාන බිඳුවෙන් තමයි පටන් ගන්න. ඇයි? x x බිඳුවෙන් පටන් ගන්නෙ. x කොතනට යනකම් යනවද? x සමාන බිඳුවෙන් ඉඳන් කොතනට යනකම් යනවද? ඔව්. මේ වස්තුව හැදෙන්නේ x සමාන බිඳුවේ ඉඳන් 2a වෙනකන් ගිහිල්ලා. එහෙනම් අනුකලනය කරනකොට ඔයා දාන්න ඕනේ අර සීමාවක් විදිහට දාන්න ඕනේ. බිඳුවේ ඉඳන් 2a කියන එක. බිඳුවේ මේ විකටම දාන්න ඕනේ අපි. නැත්නම් කරදරයිනේ. අපි අන්තිම දැනට දාමු බිඳුවේ ඉඳන් 2a කියන එක. අනුකලනය කරන්න කලින් ඒක දාලා තියන්න. ඔන්න ඔච්චරයි. එහෙනම් දැන් ගාන හදලා ඉවරයි. කොහොමද? මෙතන දාගන්න. දාලා මෙතන අනුකලනය කරන්න ඉස්සෙල්ලා ගන්න. මෙතන දාගෙන මැසේජ් එකක් දාන්න හරි කියලා. හරි තේරෙච්ච නැත්නම් තියෙනවා නම් කියන්න. මේක අර කටපාඩම් කරන්න try කරන්න එපා. වැඩි තේරුම් ගන්න මේ රෝ කියන එක කැපිලා යනවා. ඉතින් දෙකෙන්ම උඩට දෙකෙන්ම පිටට ආවනේ රෝ කියන පදේ. ඒක මෙතන කැපිලා යනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ නේද? රෝට වෙන දේ තේරෙනවද? එතකොට ඔක අර අනුකලනේ පිටට ගන්න නැතුව කපන්න එපා. සමහර කට්ටිය දැන් මෙතනින් පස්සෙම නිකම්ම ලියන්න එපා. ඒක පිටට අරගෙන පෙන්නන්න. මොකද අනුකලනේ ඇතුලේ කපන්න බෑ. හරි.
හරි ඉවරද? එහෙනම් මෙතන මේ ඉවර කරලා දාන්න මෙතන. මොකද දෙන්නේ? මෙතන අනුකලනය කරාම x අනුකලනය කරාම x වර්ගෙ බෙදීම 2යි. බිඳුවයි ඉඳන් 2යි. පල්ලෙහා මොකක්ද දෙන්නේ? අනුකල dx x එන්නේ. දැන් අනුකලනේ මේ පොඩි දෙයක්නේ නේ අනුකලනේ වුණ කිව්වට අර වෙන තේරෙන්නේ නැති මොනවද මේ දාස පොඩි දේවල් නේ තියෙන්නේ. බිඳුව ඉඳන් 2යි වෙනවා. හරි. දැන් ඉතින් දැන් මේ අර නිශ්චිත අනුකලනේ තියෙන්නේ. හරි. මේ භාගය කියන එක අවුලක් නැහැ පිටර ගන්න පුළුවන්. 2යි ආදේශ කරන්න මුලින්ම. 2යි ආදේශ ගන්න. 2යි ගේ වර්ගය මොකක්ද වෙන්නේ? 4යි වර්ගය. ඊට පස්සේ බිඳුව ආදේශ කරන්න. බිඳුව ආදේශ කරාම බිඳුව. පල්ලෙහා. මුලින්ම 2යි ආදේශ කරන්න. එතන 2යි. ඊට පස්සේ පහළ සීමාව ආදේශ කරන්න. ඍණ දාලා පහළ සීමාව ආදේශ කරන්න. මොකද ඍණ බිඳුව. ඔව්. ඒක මොකක්ද දෙන්නේ? ඉදින් එනවා 4යි වර්ගය. යට එනවා මේ එතන භාගෙත් එක සෙට් කරාම 4යි කියලා. උත්තරේ A. හරි. දැක්කද? මම මේ 2යි දුර එකන්නේ ගත්තේ. 2යි දුර එකකින් උත්තරේ ඉන්නේ A කියලා ගන්න. තව පොඩි වාක්‍යයක් ලියලා තියෙන මොකද වාක්‍යය? මේ පද්ධතිය නැත්තම් මේ දණ්ඩ x අක්ෂය වටා සමමිතික බැවින් සමමිතික බැවින් y බා සමාන බිඳුව. ඒ කියන්නේ y අක්ෂයේ ඉඳන් දුරක් යන්න ඕනේ නැහැ. ගානට ඒක උඩ තියෙන්නේ. ඒක අපි හිතුවේ මොකක්ද කියලා කරේ. x අක්ෂයේ ඉඳන් දුරක් යන්න ඕනේ නැහැ. ඒකයි y බා බිඳුව කියන්නේ. අපි හිතුවේ මොකද්ද? y අක්ෂයේ ඉඳන් තියෙන දුර. ඒක තමයි x බා කියන්නේ. හරි x බා සමානයි a කියලා ආවා. එහෙනම් අන්තිමට නම් මෙහෙම ලියද ගුරුත්ව කේන්ද්‍රය කියලා x දුර ඇවිල්ලා a y දුර ඇවිල්ලා බිඳුව. ගානට අර මැද්දෙන් තියෙනවා. හරි වැඩ ඉවරද කියන්නේ? ඉවර නම් කියන්නේ. හරි අපි ඉක්මනට කරමු. එතකොට දැන් මාපව මතක් කරගන්න මේ ඔය දුරුත්ව කේන්ද්‍ර හොයන කියන සිද්ධියට අපිට මොනවද ඕන උනේ? මේක පොඩ්ඩක් ලියලා කොටු කරගත්තා කවන්නේ කොහොමද? මොකද්ද අපේ සූත්‍රය? එනි මාරේ. මොකක්ද? අනුගමනය. ඔකනේ දින්නේ. එතකොට ඔයා ඕනම වස්තුවක දැන් අපි තව හයක් කතා කරනවාද? හයක ගුරුත්ව කේන්ද්‍ර හොයන දේ ගැන කතා කරනවා. ඔය හැම එකෙදිම මෙන්න මේ පියවර 3 විතරයි ඕනේ. මොකද්ද පියවර 3? පළවෙනි එක අංශු මාත්‍රය තෝරාගන්නේ කොහොමද? දෙවෙනි එක XR MR ලියාගන්න එක. මේක ඉතින් ලියාගන්න ඕනේ. තුන්වෙනි එක අපි අන්තිමට වැඩක් කරා මතකද? ඒ කියන්නේ
අංශු මාත්‍රේ පැතිරලා තියෙන්නේ කොහොමද කියනවා. ඇත්තට ගොත අර නිශ්චිත අනුකලනයේ සීමාව. හරි. අනුකලනයේ සීමාව කියලා යනවා. ඔන්න ඔය තුන ඕනේ. මෙන්න මේ තුන දන්නවා නම් ඔයාට ගුරුත්ව කේන්ද්‍රය සාධනය කරගන්න පුළුවන්. දේවල් තුනයි ඕනේ. අංශු මාත්‍රේ තෝරගන්න ඕනේ. MRXR ලියා ගන්න ඕනේ. අනුකලනයේ සීමාව. නිකන් කටුවට පොඩි නෝට් එකක් දාගන්න අර කොහොම අදහසක් තියෙනකොට බය නැතුව වැඩේ පටන් ගන්න පුළුවන්. ඔය තුන විතරනේ ඕනේ. ලිව්වා කරා. හරි. ඉක්මනට දාගන්න ඕනේ එක. කරපු ගමන් මැසේජ් එක දාන්න. මම කරමු. හරි. ඊළඟේ. ඊළඟේ තමයි මේ ලියාගන්න දෙක වෘත්ත ඡාපය. වෘත්ත ඡාපය. ඉක්මනට කර. කොහොමද දැන් සරලයි. x අක්ෂයෙන් දා y අක්ෂයෙන් දා වෘත්ත ඡාපය යන්නේ. ඒ ඡාපය අඳින්න සාමාන්‍ය අපි මෙහෙම සාධනය කරේ තියෙනවා. 2යි ඇල්ෆා ආපාදිත ගන්නේ. කේන්ද්‍රයේ 2යි ඇල්ෆා ආපාදිත වෘත්ත ඡාපයක්. එක පැත්තකට ඇල්ෆා 2යි ඇල්ෆා. හරිද? දැන් අපි වැඩ තුනයි කරන්න ඕනේ. අපි වැඩ තුනයි කරන්න ඕනේ මොකද්ද? මුලින්ම අංශු මාත්‍රය තෝරා ගන්න ඕනේ. දැන් පොඩක් වෙනස් හිතන්න. කොහොමද අංශු මාත්‍රය එන්නේ? දණ්ඩක් නම් easy. ඇයි? එක එක සරලයිනේ. මෙහෙම එක තැනකින් පටන් ගත්තා උක අර දිගටම ගියානේ. දැන් ඔයාලට මෙතන ටිකක් අමාරුයි. ඇයි ඔයාලට තේරෙනවද මේ මෙතන නිකන් අර ඒක නිකන් වක්කේටනේ තියෙන්නේ මොකද ඒ කියන්නේ? වක්‍රාකාරවනේ තියෙන්නේ. නිකන් අර කෙලින් යන එකක් නෙවෙයි නේද? ඇත්තටම ගොත් ඒක නිකන් අර කෝණයක් ඔස්සේ නේද පැතිරලා තියෙන්නේ. මේ කියන අංශු මේ දිග පැතිරලා තියෙන්නේ කෝණයකට. එතකොට ඔයා අංශු මාත්‍රයක් තෝරා ගන්නකොට ඔයාට කියන්න බෑ මේ වගේ මෙතන බිංදුව ඉඳන් 2යි ඊට වගේ යනවා වගේ කියන්න බෑ. මේක තනියට කෝණයක් උඩ දුවන හින්දා ඔයාට මේක පදනම නැත්තම් බේස් එක ගන්න වෙන්නේ කෝණයකින්. කෝණයකින් තමයි අංශු මාත්‍රය ගැන හිතන්නේ. මෙහෙමයි කරන්නේ. θ කෝණයකින් මේ ඇල්ෆා කියලා කෝණයක් තියෙන්නේ. එක පැත්තකට මම කරන්නේ මුලින්ම θ කෝණයක් ගහගන්න. මුලින්ම θ කෝණයක් ගහගන්න. θ කෝණයක් ගහලා ඔයාලට කලින් මතකද මම මේ දණ්ඩ ඇඳ විදිය. දණ්ඩ ඇඳලා x දුරකින් dx ඝනකම කැලලක්. මම ඇයි x දුර මුලින්ම ගැහුවේ? x දුර ගැහුවේ දැන් මට ඕනේ පොඩි කැලලක් තෝරගන්න. පොඩි කැලල තෝරගන්න කලින් ලොකු කැලලක් ගහලා හිටියා. සාපේක්ෂව පෙන්වන්න. x දුරකින් dx සාධාරණයි වැඩි. දැන් මම කරන්නේ මේ වගේ සාධාරණ බව පෙන්වන්න θ කෝණයක් ඇඳලා පොඩි කෝණයක් ගන්න. කලින් කර වැඩි හිතන්න සාධාරණ දුරක් අරගෙන පොඩි දුරක් ගත්තා. දැන් මම කරන්නේ දැන් කෝණයකින් හිතන්න වෙනවා. සාධාරණ කෝණයක් අරගෙන පොඩි කෝණයක් ගන්න. පොඩි කෝණයක් ගන්නවට දැන් කියන්නේ අර dx වගේ දැන් කියන්නේ d θ කියලා. පොඩි කෝණයක් ගන්න එක කරන්නේ. θට පොඩි කෝණයක් මෙහෙම ගන්න. 60 කෝණය. ඒක d θ. ඒක පේන්න ඕන හින්දා මෙහෙම ඇදලා තියෙන්නේ. d θ දුරකින් එනවනේ මෙහෙම තාප කෑල්ලක්. මෙන්න මේ තාප කෑල්ල තමයි අංශු මාත්‍රය වෙන්නේ. මේ අංශු මාත්‍රය තෝරගත්ත එක තේරුණාද? තේරුණා කියලා දාගෙන යන්න. හරි. දැන් මේ අංශු මාත්‍රේ හැදිච්ච විදිය තේරුණානේ. දැන් කියන්න
අංශු මාත්‍රේ මේ කැලේ තමයි. එතකොට කොහොමද මේ ලොකු රූපේ හැදෙන්නේ? අංශු මාත්‍රේ කොතන ඉඳන් කොතනට ගිහිල්ලාද? අන්න ඒක ඊළඟ ප්‍රශ්නේ. ඕක ඕන වෙන්නේ ඇයි? මං කිව්වා ගුරුත්වකෙන්ට හොයනකොට පියවර තුනක් ඕනේ. එකක් තමයි අංශු මාත්‍රේ තෝරන එක. ඔව්. තෝරන එක තේරුවාට පස්සේ ඊට පස්සේ MRXR ලියා ගන්න ඕනේ. අපි තාම ඒක කරේ නැහැ. හරි. අන්තිමට ඕන අර සීමාව කියන කෑල්ල. ඒක අන්තිමට ඕන වෙන්නේ දැන්. දැන් සුට්ට හිතව. කොතන ඉඳන් කොතනට සෙට් වෙලාද ඕක හැදෙන්නේ? අංශු මාත්‍රේ කියන කොටස කොතන ඉඳන් කොතනට යනවද? දැන් කලින් දණ්ඩේ නම් බිඳුවේ ඉඳන් 2ට යනවා. එතෙන්ට යනවා ව්‍යාප්ත වුණාම දණ්ඩ කියන එක හැදෙනවා. මේ ඡාපය කියන එක හැදෙන්න මේ අංශු මාත්‍රේ කොතන ඉඳන් කොතනට යන්න ඕනේද? උත්තර ප්‍රශ්නේ. බිඳුවේ ඉඳන් 2 නෑ. නෑ. මෙතන තියෙන දිගක් නෙවෙයි. මෙතන ඔයා හිතන්න ඕන කෝණය කියලා. මොන කෝණේ ඉඳන් මොන කෝණයටද? මම කියන්න ලොකු වෙලාවක් ගන්න බෑ. එන්නේ ඇල්ෆා ඉඳන් ඇල්ෆාට කියන එක දෙන්නේ නෑනේ. මේ පැත්තට යන ඉඳන් ඍණ ඇල්ෆා කියලා අපි හිතන්නේ. අංශු මාත්‍ර මෙහෙම සෙට් වෙන්නේ ඍණ ඇල්ෆා ඉඳන් ඍණ ඇල්ෆා පිට ධන ඇල්ෆා වෙනකම්. ඔන්න ඔහම අංශු මාත්‍ර හැදෙන්නේ. ඇයි ඍණ ඇල්ෆා කිව්වේ? මේ ඍණ පැත්තට ඇල්ෆා තියෙන එක. නේ? මේක පිළිගන්නව බලන්න. ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆාට මෙහෙම සෙට් වෙන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට යන්න ඕනේ. මෙතන තමයි ඍණ ඇල්ෆා කියන්නේ. උඩ පොට් එක තමයි ධන ඇල්ෆා කියන්නේ. මෙතනට සෙට් වෙනවා ඍණ ඇල්ෆා. උඩ පොට් එක තමයි ධන ඇල්ෆා. හරිනේ වැඩේ. ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆාට හැදෙන කියන්නේ එහෙමයි. හරි. දැන් තව දෙයක් අපිට ඕනේ. මොකද්ද? අර MRXR කියන එක. ඒකත් ලියලා දාන්න. කවුද හරි? ඊළඟ ප්‍රශ්නේ කවුද XR කියන්නේ? මම කිව්වා XR කියන්නේ කවුද? අපි තෝරාගත්ත අංශු මාත්‍රයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. තෝරාගත්ත අංශු මාත්‍රයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. දැන් තෝරාගත්ත අංශු මාත්‍රය මොකද්ද? මෙයා. එයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන කොහෙද? මෙතන මැද වගේනේ. අපි කරලා හිතමු ඔක පොඩි දුරක් හොඳේ. මෙන්න මේ කියන එක පොඩිම දුරක්. එතකොට මම නිකන් මෙහෙම ඇන්දෝ. කොහොමද ඔක හොයාගන්නේ? මෙන්න මේ දුරනේ වුණා. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන දුරනේ වුණේ. මෙන්න මේ දුර තමයි XR කියන්නේ. මොන දුර කොහොමද හොයාගන්නේ? ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ අංශු මාත්‍රයේ මැද. මෙන්න මේ අංශු මාත්‍රයේ මැද තියෙන්නේ. මේ දුර කොහොමද හොයාගන්නේ? සුසුයි. අන්න ඒක තමයි වෙන්නේ. මේකේ මම කලින් කිව්වේ නෑ මේක. අරේ R වෙච්ච වෘත්තයන්නේ. අරේ R වෙච්ච වෘත්තයක්. එතකොට මේ දුර R cos θ තමයි. R cos θ. ඒක විභේදනය කරගන්නද? දැන් තව පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් කාට හරි. දැන් මෙහෙමනේ. මම මේ පැත්ත විතරක් අඳින්න. මෙහෙම තියෙනවා. මම මොකද කිව්වේ? θ දුරකින් dt එක ගන්න යන්නේ. දැන් මෙන්න මේ මෙතන නම් අපි තියෙන ඔය හැන්ද එක මෙන්න මේ දුරනේ XR කිව්වේ. ඔය දුරනේ XR කිව්වේ. දැන් මම මේ දුර හොයනකොට හරි මේ දුර අරේ R තමයි. R
මේ dt කියන චුට්ටි කැලක් එනව නේද? මම කියන අදහස් තේරුම් ගන්න. θ කියන කෝණයට වඩා තව චුට්ටක් එනව නේද? θ කියන කෝණයට වඩා තව චුට්ටක් එනවා. හැබැයි මම අර කලින් කියපු අදහසම තමයි. මොකද්ද? dt කියන්නේ ඉතාම කුඩා කෝණයක්. ඒක නොසලකා හරින්න පුළුවන්. එතකොට ඉන්නේ ඇත්තටම r cos θ කියන උත්තරේ. හරි. r cos θ. ඊට පස්සේ mr ඕන. mr. mr කියන්නේ කවුද? අංශු මාත්‍රයේ ස්කන්ධය. දැන් මේක මේ අංශු මාත්‍රේ පැතිරලා තියෙන්නේ මොකද? දිගට නේ. අයනම් ඔයාලා ලියාගන්න වෙනවා ඒකක දිගක ස්කන්ධය කියන. ඒකක දිගක ස්කන්ධය. මම රෝ කියලා ගන්නවා. දිග මොකද්ද? අන්න ඊළඟ ප්‍රශ්නේ. දිග මොකද්ද? දිග. දැන් මේක තාප කැලලන්නේ. තාප කැලලක දිග ගන්න සූත්‍රයක් තියෙන මතකද? තාප කැලලේ දිග S = R θ. R කියන්නේ අරය, θ කියන්නේ ඒ අදාළ කෝණය. දැන් මෙතෙන්ට අදාළව නම් S = R θ සූත්‍රය අනුව මේකෙත් අරේ R තමයි. කෝණය කෝණය මොකද්ද? කෝණය dθ. R dθ තමයි දිග. පිළිගන්නවද? ඔය තින් දිග. එහෙනම් ස්කන්ධය කියන්නේ ස්කන්ධය කියන්නේ R dθ ගුණ කරන්න ඕනේ කාගෙන්ද? ඒකක දිගක ස්කන්ධේ රෝගේ. මම හිතන පැහැදිලි කියලා. එතකොට මට ඕන දේවල් ඔක්කොම තියෙනවා. සූත්‍රය දාන්න උත්තරය එනවා. මට ඕන දේවල් මොනවද? අංශු මාත්‍රය තෝරගත්තා. mr xr ලිව්වා. අන්තිමට ඕනේ අර සීමාව කියන එක. ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆා වෙනකම්. හරි. ලියමු. එහෙනම් x bar කියන්නේ අනුකල mr xr බෙදීම අනුකල mr. mr කියන්නේ r dθ රෝ xr කියන්නේ r cos θ. බෙදීම mr. r dθ රෝ. දැන් මෙතන මෙහෙමයි. නියත පද පිටර ගන්න පුළුවන්. ඔයා අනුකලනය කරනකොට නියත පද ඔක්කොම පිටර ගන්න. කවුද නියත පද? මේ අරේ කියන එක නියත පදයක්. අරෙන් r රෝ කියන එක නියත පදයක්. cos θ නියතයිද? cos θ කියන එක cos θ නියතයිද? නෑ. cos θ නියත නෑ. ඇයි? ඒක අපි ගත්ත කෝණයන්නේ. අපි නිකන් අර සාධාරණ කෝණයක් කියන එක තමයි θ කියන්නේ. සාධාරණ කෝණයක්. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම මේ dθ ඒ θ විශේෂයෙන් තමයි මේ අනුකලනේ තියෙන්නේ. ඒකින්ද θ වලින් තියෙන පද නියත නෑ. θ වලින් තියෙන පද නියත නෑ. ඇයි? එක හේතුවක් මෙතන මේ dθ. නැත්නම් θ විශේෂයෙන් මේ අනුකලනේ තියෙන්නේ. එතකොට ඔය cos θ පද නැතුව ඉතුරු ඔක්කොම පද නියත. ඒ ටික පිටර ගන්න පුළුවන්. බලන්න. උඩ ඉස්සරහින් එනවා පිටර එනවා r වර්ගය රෝ කියන පදේ. ඉතුරු එනවා cos θ dθ. මෙතන ඉතුරුනේ dθ විතරයි. r රෝ. මෙතන කැපිලා ඉස්සරහ මෙතන r ඉතුරු වෙනවා. cos θ ගේ අනුකලනේ මොකද්ද? දැන් ඊට කලින් සීමාව දාගමු. දැන් අනුකලනේ කරන්නනේ යන්නේ. සීමාව මොකද්ද? ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆා. ඍණ ඇල්ෆා ධන ඇල්ෆා. ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆා. හරි. cos θ ගේ අනුකලනේ මොකද්ද? sin θ. ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆා. මෙතන අනුකලනේ θ. ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆා. හරි. එහෙනම් r sin ඇල්ෆා ඇල්ෆා ආදී කරා ඍණ දැම්මා යට සීමාව ආදේශ කරලා. sin ඍණ ඇල්ෆා. අතන ඇල්ෆා දැම්මා ඍණ දැම්මා ඍණ ඇල්ෆා දැම්මා. ඕකනේ ආදේශ කරගන්න තියෙන්නේ. එහෙනම් මොකද්ද උත්තරේ? දැන් මෙතන ඍණ එක පිටට ගන්න පුළුවන්. sin වල තියෙන සීන් එක නෝක. එතකොට මේ දෙක එකතු වෙනවා. බලන්න. එතන එනවා 2r sin ඇල්ෆා කියන එක. පල්ලෙහාත් ඔය වැඩේම වෙනවා. ඇල්ෆා ධන ඇල්ෆා කියලා සෙට් වෙනවා. එතන 2 ඇල්ෆා. එහෙනම් උත්තරේ r sin ඇල්ෆා බෙදීම ඇල්ෆා. කොහොම ගන්නේද අපි කලින් දීවේ? ඔන්න ඔච්චර. ඊපස්සේ අන්තිමට ලියලා තියෙන මොකද්ද? පද්ධතිය
පද්ධතිය x අක්ෂය වටා සම්මිතික බැගින් කියන වාක්‍ය ලියලා තියන්න. අන්තිමට ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ r sin alpha බෙදීම alpha y දුර බිඳුව. හරි. ඔය ටික දාගන්න මොකක් හරි තේරිච්ච නැති දැනක් තියෙනවා නම් කියන්න. වැඩේ ඉවර නම් ඒත් ඉවරයි කියන්න. ඔව් sin θ වෙන්නේ අනුකලනය කරාම ඔව් cos θ තියෙන්නේ sin θ වෙන්නේ අනුකලනය කරාම. හරිද බං? මොකද්ද? yes yes. මේ තේරෙනවා මේ මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනද කියන්නේ? මොකක් හරි එතන පැටලෙලක් වුණාද කියන්නේ? මෙතන sin θ දැන් මෙතන තියෙන cos θ අනුකලනය කරාම තමයි sin θ වෙන්නේ. හරි. වැඩ ඉවරයි කියලා නේද? හරි හොඳයි. මම හිතන තේරෙනවා කියලා. එකපාරට මේක දිරවන්න නැති වගේ වෙන්න පුළුවන් ඔන්ලයින් කරන හින්දා. අර කියන්න මොන හරි තියනවාද? අර මේ වෙලාවටම ආවනම් තමයි ලේසිය. නැත්තම් මේක අර එතකොට අපි දෙකක් ඉවරයි. තව පහයි තියෙන්නේ. අර කරගන්න පුළුවන් වෙයිද? හරි. මම අද අපි ඔක්කොම කරන්නේ එහෙම වුණොත් බලමු. මම එතකොට ගෙදර වැඩක් දෙන්නම් මෙහෙම. අන්තිම ටික දීලා ඔයගලන්ට තනියෙන් මේ ටික try කරන්න. සාධන ටික තනියෙන් try කරන්න අවස්ථාවක් දෙන්නම්. ඉතින් රූපය අඳින එක ගේමක් නැහැ. ඔව් මෙහෙමයි. පාස්වර බෙල්ල බලන්න. මෙච්චරයි කියන්නේ. වෘත්ත චාපයක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම නැත්නම් මෙහෙම. කේන්ද්‍රයේ 2 ඇල්ෆා ආපාතිත වෘත්ත චාපයක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම r sin alpha බෙදීම alpha බව සාධනය කරන්න. ඔච්චරයි කියන්නේ. පොඩි වාක්‍යයක් දෙන්න. ඒවා ෂේප් එක ගන්න. මෙහෙම alpha ආපාතිත චාප කැල්ලක් ඇඳගන්න. ඊට පස්සේ අංශු මාත්‍රය තෝරගන්න. ඕක නිකන් පුරුද්දට යන වැඩ. දැන් මුලින් ටිකක් අර හිත කරාට අංශු මාත්‍ර කොහෙද තියෙන්නේ? ඊට ඕවා නිකන් අර බත් කනවා වගේ වෙනවා. ඒ හින්දා ඒක පොඩි දෙයක්. මේක ලකුණු සමහර මේ සාධන ලකුණු 30ක් විතර තියෙනවා. ඒ කියන්නේ එක සාධනයක් ඇහුවොත් සමහර අවුරුදු වල ওই සාධන දෙකක් අහන. ඒ කියන්නේ මම කියන්නේ අපි 7ක් ඉගෙන ගන්න කියලා. ඔය 7න් දෙකක් අහන. දෙකක් අහම ලකුණු 50ක් විතර මෙතනින් ඇවිල්ලා. ගාන කිසිම දෙයක් හදන්න එපා වෙන මොකුත් ලකුණු 50ක් විතරින් ඇවිල්ලා. ඒ වගේ ගණන් වෙන මොකුත් නැහැ. සාධන ටික අනිවාර්යෙන් ඔළුවේ තියන් යන්න හොඳට ප්‍රැක්ටිස් කරන්න හැම ගානකදීම හම්බ වෙනවා. එක් විභාග ගණන් ටික අපි හදමු දැන් ඇප්ලයි ටිකක් කරගෙන යමු. හැම පාරම ඔක හම්බ වෙනවා. මේ ඒකයි මේ ගාන තියෙන වටිනාකම. ඉතුරු ටිකත් වගුව ගහලා ලකුණු 100 නම් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතුරු 50ක් කරලා තරවන්න පුළුවන්. හරි. දැන් මෙතන සමහර ඒවා පැටලෙන්න බලනවා. ඒක හින්දා පොඩ්ඩක් මේක අර අවබෝධයෙන් ඉගෙන ගන්න නිකන් කටපාඩම් කරගන්න යන්න එපා. දැන් මම තව දෙයක් කියන්න හැදුවා. දැන් අපි දැන් මේ දෙවෙනි ගාන විදිහට මොකද්ද කරේ? කරේ කේන්ද්‍රයේ 2 ඇල්ෆා ආපාතිත එකන්නේ. මේ ඇඳලා තියෙන අපි ඇත්තටම චාපයක එකක් තමයි. චාපයක් කියන්නේ වටේ දිග විතරයි මැද හිස්. පුත් නෑ මෙතන. දැන් සමහර වෙලාවට ගානෙදි දෙන්නේ මෙහෙම නෙවෙයි. ගානෙදි ඒගොල්ලෝ කියන්නේ අර්ධ වෘත්තාකාර චාපයක වෘත්ත කේන්ද්‍රයේ පිහිටීම හොයන්න කියලා. අර්ධ වෘත්තාකාර චාපයක් කියන්නේ චාපයක්ම තමයි හැබැයි භාගයක්ම තියෙනවා. හරිද? එතකොට මොකද්ද කරන්නේ? එතකොටත් මේකම තමයි. මීට වඩා ලේසි. ඇයි එහෙම කියන්නේ? දැන් මොකද්ද? මම කිව්වා පියවර 3යි ස්ටෙප් 3යි තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයක සාධනයක් කරනකොට. මුලින්ම අංශු මාත්‍ර හොයාගන්න ඕනේ. එතකොට අංශු මාත්‍ර හොයන එක වෙනස්ද? අර වගේමයි. ඇයි? ඊට දුරකින් dt එකක් තමයි අංශු මාත්‍ර කියලා ගන්නෙ.
අංශු මාත්‍රේ ස්කන්ධ වෙනස්ද? වෘත්ත කේන්ද්‍ර වෙනස්ද? මුකුත් නැහැ. මොකද්ද එකම වෙනස? වෙනස කියත හැකියි. මේකේ තියෙන වෙනස මොකද්ද? මේ තියෙන්නේ නිකන් සාධාරණ ඡාපයක්. මේ තියෙන්නේ අර්ධ වෘත්තාකාර ඡාපයක්. මොකද්ද වෙනස? අමාරු කියලා කියන්නේ පේපරේ. හොඳයි. පුළුවන් නම් අර කරනකොට පැය 3ක් කරන්න දැන් ඔයාලා. අර පාස් පේපර් එක කරනකොට එහෙම පැය 3ක් ඕනේ නැහැ. හිමිතරේ ටිකෙන් ටික කරන්න. පේපරේ අර නිකන් කරනවා නම් මේ පුළුවන් පැය 3ක් කර ෆ්‍රී වෙලාවක් අල්ලගෙන ෆ්‍රී වෙලාවක් කියලා දේවල් නැහැ. මේ කියන්නේ වැඩ කරන්නයි පුළුවන්. නිදහස් පැය 3ක් අල්ලගෙන එකපාරයි ඉවර කරන්න ලේසියි. ඒ කියන්නේ එහෙම බලන් ටික. හරි. මම කියන්නේ ඇහුවේ මේකේ තියෙන වෙනස මොකක්ද කියලා ඇහුවේ. දැන් සාධනය කරන්න යන්නේ. දැන් සාධනය කරන්නේ නැහැ. ගෙදර වැඩක් විතර කරන්න. අර්ධ වෘත්තාකාර ඡාපයක වෘත්ත කේන්ද්‍රයේ පිහිටියු. මොකද්ද වෙනස? එකම වෙනස. කියත හැකියි. කෝණේ තමයි. අන්න හරි. කෝණේ මොකද්ද වෙන්නේ? කෝණේ තමයි වෙනස. ඉතින් මේක අමාරුයි එන්න බැලුවොත්. මේක ඕනම එකකට සෙට් වෙන එකක්. මේ දින්නේ මොකක්ද නිශ්චිත අවස්ථාවක්. මොකද්ද කෝණේ? දැන් මෙතන නම් අපි ගත්තේ මොකද්ද? මෙතන ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆා වෙනවා. ඔව්. කෝණේ 90යි තමයි. කොහොමද දාන්නේ සීමාව? දැන් සීමාවක් දාන්න බෑ මෙහෙම වුණා. මෙතන ඉඳන් මෙතෙන්ට කියන කොහොමද දාන්නේ? මෙහෙම අපේ සූත්‍රයේ x සමාන සිග්මා xr n මාර් අනුකල n මාර් xr n මාර් අනුකල n 90යි තමයි. කොහොමද දාන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට කියන එක කොහොමද දාන්නේ? අන්න හරි. අන්න හරි. මෙතන සීමා වෙන්නේ ඍණ පයි බෙදීම දෙකේ ඉඳන් ධන පයි බෙදීම දෙක වෙනකම්. පැහැදිලිද වැඩේ? එතකොට මෙහෙමයි. මේකේ version දෙකක් තියෙනවා. අහගන්න හොඳට අහගන්න මේ version දෙක. මේ දෙක පැහැදිලිව දෙකක් මොකක්ද කියලා තේරුම් ගන්න. එකක් තමයි මෙන්න මෙහෙම මේ බලන්න. මෙන්න මේක පෙන්වන්න කියන මුලින්ම. පස්සේ මේක අපෝහණය කරන්න කියනවා. මුලින්ම මේක පෙන්වනවා කියන්නේ මොකද්ද? x බාට වාට උත්තර වෙනවා r sin alpha බෙදීම alpha කියලා. පස්සේ අහනවා මේක පාවිච්චි කරලා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය ගැන. දැන් මොකද්ද කරන්නේ? ඇල්ෆට ඔයා 90 දාන්න එච්චරයි. ඇල්ෆට 5 බෙදීම් දෙක ආදේශ කරන්න එච්චරයි. මේ පළවෙනි version එක. පැහැදිලිද? දෙවෙනි version එක තමයි මේක ගැන සඳහනක් නැතුව එකපාරට ඔයාගෙන් gediya පිටින් ඇහුවොත් අර්ධ වෘත්තාකාර ඡාපයක ගුරුත්ව කේන්ද්‍රය ගැන ඔයා එකපාරටම මේක ඇඳා මේ විදියට අංශු මාත්‍ර තේරුවා MRXR ලිව්වා ඍණ පයි බෙදීම දෙකේ ඉඳන් ධන පයි බෙදීම දෙක වෙනකන් දැම්මා අනුකලනය කරා. ඒ දෙකේ වෙනස තේරෙනවද? මේ කරේ අපෝහණයක්. මේක පාවිච්චි කරලා මේ ගත්තා. මේක කරේ ඩිරෙක්ට් ගත්තා. මෙයා ගැන සඳහනක්වත් නැත. හරි. ඔන්න ওই දෙක තේරුම් ගන්න. ගාන දෙන අනුව හදන්න ඕනේ. ඩිරෙක්ට් හදන්න කියපු වෙලාවට මෙයාගෙන් හදලා අපෝහණය කරන්න යන්න එපා. අපෝහණය කරන්න කිව්වොත් ඩිරෙක්ට් ගන්න යන්නත් එපා. මම හිතනවා කියපු දේ තේරුණා කියලා. හරි. දැන් ඉස්සරහට ගන්න මෙහෙමයි. මම තව දෙකක ඕගලන්ට කරන්න දෙන්නම්. මෙතන මේ තියෙන d θ තමයි. පොඩි කෝණයක් d θ. හරි. θ කෝණයකින් d θ කෝණයක් තියෙනවා. d θ. පැහැදිලි නේද?
හරි. මෙහෙම. මම වැඩි හරියද බං? ඒ ගෙදර වැඩක්. ගෙදර වැඩක් කරන්න මොකද්ද ගෙදර වැඩේ? අර්ධ වෘත්තාකාර ඡාපයක වෘත්ත කේන්ද්‍රයේ පිහිටීම වෘත්ත කේන්ද්‍රයේ පිහිටීම සාධනය කරන්න. අනුකරණයේ භාවිතය. වැඩි හරියද බං? හරි. හරි. ඊට පස්සේ කියන්නේ 3 වෘත්ත ඛණ්ඩයක. වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? දැන් ඡාපය කියන්නේ මේ වටේ ඡාප කෑල්ල විතරයිනේ තියෙන්නේ. වෘත්ත ඛණ්ඩයක් වුණාට පස්සේ මේක ඇවිල්ලා පීසයි. මොකක්ද මේක කියන්නේ? මේක රොටියක්. හරිද? මෙතින් රොටි කෑල්ලක් රොටි පළුවක් මේ තියෙන්නේ. එහෙම තමයි කියන්නේ කොහොමද? එතකොට මේ මැද තියෙනවා. මේ මැද තියෙනවා. මැද තියෙන එතකොට ස්කන්ධේ කොහොමද පැතිරලා තියෙන්නේ? ස්කන්ධේ පැතිරලා තියෙන වර්ගඵලයක. කලින් නම් ඡාපය මේ වටේ නූල විතරයි. දැන් ස්කන්ධයක් තියෙනවා. එතකොට ස්කන්ධයක් තියෙන වෙලාවට අපි මොකද්ද ගන්නෙ? ඒකක වර්ගඵලයක ස්කන්ධය. ඒකක වර්ගඵලයක ස්කන්ධය මම මේක හදන්නේ නැහැ දැන්. තෝ කියලා ගන්න. හරි. දැන් ඔයාලට මොකක්ද අර අපේ ස්ටෙප් 3 අංශු මාත්‍රේ තෝරන්න වෙනවා. දැන් හිතමු. දැන් මේකත් කෝණයකින් හැදිලා තියෙන්නේ. මේක කෝණේ කොහොමද හැදිලා තියෙන්නේ? ඍණ ඇල්ෆා ඉඳන් ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆාට. කොහොමද නේද තියෙන්නේ? ඇල්ෆා ඇල්ෆා දෙක නෙවෙයි. ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆාට. ඒකට ඔයා මේකත් කෝණයකින් හිතන්න ඕනේ. කෝණයකින්. right. එහෙමයි. ඔයාලට මෙහෙම පළුවක් ගත්තොත් මෙහෙම පළුවක් කපා ගත්තොත් මේක දිගට ගෙනියන්න අමාරුනේ මේකේ. සාධාරණ නෑනේ. සාධාරණ වෙන්න ඕනේ පළුව ගන්නකොට. මේකත් අර කලින් වගේ. θ කෝණයකින් d θ කියන පළුවක් ගන්න ඕනේ. d θ දෙනවා. මදින්න මෙහෙම ඇදින් දාන්න. d θ ආපස්සට තුට්ටි පළුවක් ගන්න ඕනේ. මෙන්න මේ පළුව. හරි. ඔන්න ඔක තමයි වගේ අංශු මාත්‍රය වෙන්නේ. කවුද? ඔයා θ කෝණයක් ඇඳ ගන්න මුලින්ම. ඇයි ඒ? සාධාරණ වෙන්න. ඊට පස්සේ θ කෝණයක් ඇඳලා ඊට සාපේක්ෂව ඉතාලම කුඩා පටියක් තමයි මේ තෝරගන්නේ. දැන් ඔයාලට තේරෙනවද? මෙන්න මේ පටිය. මෙන්න මේ පටියෙන් තමයි මුළු රොටියම හැදෙන්නේ. මේ පටියෙන් තමයි මුළු රොටියම හැදෙන්නේ. පටිය කොතනින්ද කොතනට යවන්න ඕනේද? පටිය මේ ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆාට මෙහෙම කරගෙන ගියොත් ඔයාලට තේරෙනවද රොටිය හැදෙනවා. ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆාට මෙහෙම කරකැවුවොත් රොටිය හැදෙනවා. ඒක පැහැදිලි. අංශු මාත්‍රය කියන්නේ මෙන්න මේ θ කෝණයකින් d θ ආපාදිත යුක්ති පටිය. ඔන්න ඔය පටිය. දැන් මොකක්ද ඕනේ දේවල්? MR XR ඕනේ වෙනවා. හරි. මුලින්ම අපි ලියමු මොකක්ද? XR ලියමු. හරි. XR කියන්නේ මොකද්ද? මෙන්න මේ තෝරාගත්ත පටිය තියෙනවානේ. අංශු මාත්‍රයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. මෙන්න මේ තෝරාගත්ත පටියේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. හරි. දැන් මෙහෙමයි. මේක ඇත්තටම පොඩි රොටි කෑල්ලක් තමයි. ඒ වුණාට මෙන්න මේ කෝණේ ඉතාම චුට්ටි හින්දා ඉතාම පොඩි හින්දා කෝණය මේක නිකන් අර ත්‍රිකෝණ කෑල්ලක් වගේ. ත්‍රිකෝණයක් වගේ හිතන්න පුළුවන්. දැන් මේ මම ඒක පොඩ්ඩක් වෙනම අඳින්නම්.
මෙන්න මේ පටිය ටුක්ටක් වෙනවා දින්න පොඩ්ඩක් ලොකුවට හැද. මේ තියෙන්නේ මොකද්ද? d θ ආපාතිත කෑල්ල. හරිද? එතකොට මේ මෙයාගේ දැන් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ මැද හරියකනේ. තේරෙනවද? මෙන්න මේ මැද කොයි හරි හරියක තියෙන්නේ. ඕක හිතන්න වෙන්නේ ත්‍රිකෝණයක් පාවිච්චි කරලා. ත්‍රිකෝණයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහොමද? මොකද හිතන්නේ? ත්‍රිකෝණයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මෙහෙම ඇන්දට පස්සේ දෙක බෙදීම එක අනුපාතයෙන් නේද? ත්‍රිකෝණයක තියෙනවා. දෙක බෙදීම එක අනුපාත. එහෙනම් දැන් මට ඕනේ මොකද්ද? මේ x අක්ෂයේ ඉඳලා තියෙන දුරනේ. xr කියන්නේ මෙන්න මේ දුර. මුලින්ම දැනගන්න ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. එයාවයි cos θ ඉන්නේ. ඔන්නන්න මෙතනට L කියලා. එහෙනම් xr කියන්නේ L cos θ. L කියලා මම తాවකාලිකව දාගත්තේ. L කියන්නේ කවුද? L කියන්නේ මේ මගේ අරේ R. හරි. මගේ අරේ R. L කියන්නේ මේ අරේ R කියන්නේ මෙතෙන්ට ඉඳන් මෙතෙන්ට තියෙන සම්පූර්ණ දිග R. එතකොට මට ඕනේ මේ දෙක බෙදීම එක අනුපාතයට බෙදිච්ච තැන වෙනගන්නේ. දෙක බෙදීම එක අනුපාතයට බෙදිච්ච තැන. ඒක කොහොමද ලියන්නේ? අනුපාතය වාචික ලියත හැකියි. 3න් 2යි R. එල් කියලා ගන්න ඕනේ නෑ. ඒක එකපාරට ලියදෙනවා. කොහොමද? 3න් 2යි R cos θ. ඔන්න ඔය කියපු සිද්ධිය තේරුණාද? ඕක සමහර කට්ටිය තේරෙන්නේ නැහැ. තේරුම් නැත්තම් කිසිම අවුලක් නැහැ. මම ආපහු මුලින්දම කියලා දෙන්නම්. පොඩි පොඩියට අවුලක් නැහැ. දාන්න කොතන තේරුම් නැති නිකන් පොඩි අදහසක් කියන්න මට මේක හොඳටම පැහැදිලි කරන්න පුළුවන්. මේ මං දැන් ඉලියපු දේ XR කියන දේ තේරුණාද? ඔව් මයික් එක ඔන් කරන්න. හරි. මේ 3න් 2 ආපු විදිය තේරුම් ගන්න. 3න් 2 ආවේ මේ ත්‍රිකෝණයක තියෙන සිද්ධිය. ත්‍රිකෝණයක ගුරුත්ව කේන්ද්‍රය කොහොමද තියෙන්නේ? දෙකට එක අනුපාතයෙන්. එහෙනම් මට මේ මැදට වෙනකන් දුර ලියතයි 3න් 2යි R කියන එක. ඒකයි cos θ තමයි ගන්න ඕනේ. 3න් 2යි R cos θ. මේවල පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන්. කවන්නේ දැන්ට දාගන්න අවුල් ටික ලියා ගන්න. මෙතන තේරුන්නේ නැහැ මෙතන තේරුන්නේ නැහැ කියලා. පස්සේ බලන කට්ටිය පන්තිදී අහන්න ඕනකමක් තියනවාද? සමහර කට්ටියට වැඩ වැඩි එහෙම වුණොත් මේක ඕනේ නැහැ වගේ හිතෙන්නත් පුළුවන්. ඒක ඕගොල්ලෝ ඇදලා බලන්න. හරි. MR ලිව් XR ලිව්වා. එහෙනම් හරි එක තේරුණා. XR කවුද? XR sorry. MR කවුද? MR කියන්නේ ස්කන්ධයනේ. මෙන්න මේ අදාළ මම තෝරගත්ත කෑල්ල ස්කන්ධය. ස්කන්ධය ලියන්නේ. දැන් මම කිව්වා මේක කොහොමද තියෙන්නේ? පැතිරිලා වර්ගඵලයක. එහෙනම් මම මෙයාගේ වර්ගඵලය නේද හොයාගන්න ඕනේ. එතකොට මේ තියෙන ඇත්තම චාප කෑල්ලක්. එතකොට කලින් කිව්වේ ත්‍රිකෝණයක් කියලා. මෙහෙමයි. ත්‍රිකෝණය කිව්වේ අර මේ දෙකම තාම ආසන්නයි. දැන් මෙතන ගුරුත්ව කේන්ද්‍රය හොයනකොට ත්‍රිකෝණයකින් හිතන එක ලේසියි. එතකොට වර්ගඵලය හිතනකොට ඡාපයකින් හිතන්න. ඡාපයක වර්ගඵලය මොකද්ද? x සමානයි භාගයයි r වර්ගයේ θ. ඒ අනුව මෙතන ලියලා බලන්න. මොකද්ද කියලා?
හ්ම්. මේ භාග්‍යක්කාර වර්ගයේ ටීටා කියන්නේ මේ ඒ මොකද්ද? දැන් මං කියවනේ කලින් මේ චාපයක දිග හොයන සූත්‍රයක් තියෙනවා කියලා. මොකක්ද ඒක? S සමානයි R θ. ඒ කියන්නේ ඔයාලට චාප කැලලක දිග ඕනේ. ඔයා කරන්නේ අදාළ අරය දානවා, අදාළ කෝණය දානවා. ඒ කියන්නේ ඔයාලට ඕනේ පයි බෙදීම 6ක කෝණයක තියෙන චාප දිගක් හොයන්න නම් R ට දැම්මයි R ගේ දිග, T ට දැම්මයි අදාළ කෝණය. දැන් ඔයාලට ඕන වෙනවා දිග හොයලා කම්මැලි වර්ගඵලය හොයන්න ඕන වෙනවා. වර්ගඵලය හොයන්නත් ඒ වගේම සිද්ධියක් තියෙනවා. x නෙවෙයි සාමාන්‍ය a කියලා දාන්නේ. ඒ සමානයි භාගයයි r වර්ගයේ θ. එතනට ඔයා දාන්නේ මොකද්ද? භාගය කියන එක ඩිෆෝල්ට් වෙන එකක්. අදාළ අරය දාන්න ඕනේ, අදාළ කෝණය දාන්න ඕනේ. ඒක සූත්‍රයක්. වර්ගඵල හොයන්න තියෙන සූත්‍රයක්. ඒක ඉතින් එහාට දෙයක් නැහැ. ඒ කියන්නේ මෙහෙම දෙයක්. හිතන්න ඔයාට ඕනේ මෙතන අංශක 60ක් තියෙන එකක් අරය සෙන්ටිමීටර් 2යි මෙන්න මෙයාගේ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ මෙච්චරයි. භාගයයි r වර්ගය කියන්නේ 2 වර්ගය. θ කියන්නේ පයි බෙදීම 6. මෙන්න මේක තමයි වර්ගඵලය. තේරුණාද? හරිද? මේකයි කරන්නේ. එතකොට මෙතනත් තාපදික මෙතන sorry මෙතනක් තියෙන තාපයක වර්ග බලයක් දැන් භාගයයි r වර්ගය දැන් මෙතන θ වෙනකොට තියෙන්නේ කවුද d θ මොනවද හරි වැඩි තේරෙනවද බලන්න රෙකෝඩ් එක මම දාන්නම් පස්සේ මේ වැඩි තේරෙනවද හරි මේ මම මේක දැන් හදන්නේ නැහැ ඔයා ගෙදරට මේක හදන්න ඕන එකක් දැන් xr දන්නෝ mr දන්නෝ අංශු මාත්‍රේ තේරුවා තව කවුද ඕනේ සීමාව මොකද්ද සීමාව ඍණ ඇල්ෆා ඉඳන් ඍණ ඇල්ෆා පිට ධන ඇල්ෆා දක්වා අනුකලනය කරනකොට ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆා වෙනකන් දාන්න. එතකොට මෙතනින් මේ වැඩේ ඉවරයි. හරිනේ. මේක ගෙදර වැඩක්. එහෙනම් අපි එතනින් නවත්තමු. තව දේවල් වස්තුන් හතරක තියෙනවා. අපි ඒක පන්තිද කතා කරමු. මම හිතනවා පොඩි ආරම්භයක් ගන්න තේරෙන්නේ නැති ම්ම්, මේක අමතර වැඩක් විදිහට දාගන්න. ඔයා කරන්න ඕනේ අර්ධ වෘත්තාකාර වෘත්ත ඛණ්ඩයක. දැන් කලින් කරා වගේ මතකද අර්ධ වෘත්තාකාර ඡාපයක කරේ? ඒ වගේ ඔයා අර්ධ වෘත්තාකාර වෘත්ත ඛණ්ඩයක වෘත්ත කේන්ද්‍රයේ පිහිටීමක් සාධනය කරන්න. එතකොට මොකද්ද එකම වෙනස? මේ ටික එහෙම්මමයි. මේ ටික එහෙම්මමයි. මොකද්ද වෙනස? ඍණ ඇල්ෆා ඉඳන් ධන ඇල්ෆා නෙවෙයි. ඍණ 90 ඉඳන් ධන 90. හරිද? මේක gedara වැඩක්. මේ වැඩේ ඉවරනම් අපි දැන්ට නවත්තමු. ප්‍රශ්නයක් තියෙනවා අහන්න නැත්නම් ලියවෙන්න පුළුවන්.